2021 පෙබරවාරි මාස 25 වන බ්‍රහස්පතින්දා ඉර උදාව පෙරවරු 6:24ට ඉර බැසීම පස්වරු 6:23ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 1:54 සිට 3:23 දක්වා සුබ දිශාව උතුර මරු සිටින දිශාව දකුණ. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල රැකියා කටයුතු වල සාර්ථක දියුණුවක් පෙන්වන දවසක්. කරන සියලු කටයුතු ආත්ම විශ්වාසයෙන් යුතුව කිරීමෙන් ලැබෙන වාසි හා ලැබීම් ඔබගේ යහපත පිණිසම හේතු වෙන බව පෙනෙන්නට තිබෙනවා. ගෘහ ජීවිතයේදී තරපක් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන වගේම ඔබගේ මතයට අනුවම ගොස් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමට ඉඩකඩ පවතිනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි දවසේ වැඩි කාලයක් ඔබ වැය කරනවා වගේම ආදර සම්බන්ධතාවලට අසුබදායක දිනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 9. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දිනේදී තරමක් පීඩාකාරී හේතු ඇති කරන දිනයක්. පියාගේ අසනීප තත්වයන් හේතුවෙන් ඔබ සතු මුදල් වැය කිරීමට පවා සිදු වේවි. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී ගැටලු ඇති වෙන්න පුළුවන්. කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙනවා. අධ්‍යාපන කටයුතු වලට බාධක ගෙන දෙන්න පුළුවන් වගේම අනවශ්‍ය ගමන් බිමන් කිහිපයක් යෙදෙන්න පුළුවන්. සමාජයේ විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමේදී ඔබ බොහෝම කල්පනාකාරී විය යුතුයි අද දවස තුල. නීතිමය ලියකියවිලි අත්සන් තැබීමේදී කල්පනාකාරී විය යුතුයි. පුළුවන් කමක් තිබෙනවා නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 5. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ හදිසි අනතුරු ආදීට ලක්වීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න. වෙනත් අය සමග වචන හුවමාරුවේදී වෙනදාට වඩා ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. හවුල් ව්‍යාපාර වලින් ලැබීම් පෙන්눔 කරනවා වගේම ආදර සම්බන්ධතා සඳහා යම් තාක් දුරට බාධක මතුවෙන්න පුළුවන්. විදේශ රැකියා බලාපොරොත්තු වුණ අයට සුබදායක දිනයක් වගේම ඔබ බාරගත් කටයුතු ප්‍රශංසනීය නිසා අවසන් කිරීමට ඔබට හැකියාව අනිවාර්යෙන්ම ලැබෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල රැකියා කටයුතු වල ලැබීම් ගෙන දෙන දවසක්. ඔබගේ සිතට එන අදහස් එලෙසම ක්‍රියාත්මක කර ගැනීමට ගොස් ඔබට අද දිනය තුල හොඳ නමට කැලලක් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා ඔබ අද කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. වෙළඳාම් ආශ්‍රිත රැකියා කටයුතු වල නිරත වන උදවියට අද දිනේදී නොසිතූ ලාභ හිමි වෙන්න පුළුවන්. ඇස් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් මතුවීමට හැකියාව තිබෙන නිසා ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න. පුළුවන් කමක් තිබෙනවා නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ වැය පාර්ශවයේ ඉහළ යන්න පුළුවන්. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ට තරමක් බාධක ඇති වෙනවා වගේම රජයේ දඬුවම් වලට ලක්වීමට හැකියාව තිබෙන නිසා ගමන් බිමන් ආදීදී කල්පනාකාරීව කටයුතු කරන්න. සතුරු පීඩාවලින් මෙන්ම රෝග පීඩාවලින්ද ආරක්ෂා විය යුතු දිනයක්. බොහෝ දුරට ඔබ අද දිනය තුල ආගමික කටයුතු වල නිරත වීම තුලින් එම බාධා මගහරවාගෙන කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. යහපත් මිතුරු ඇසුර තරමක් දුරට අවදානම් සහගත බවක් පෙනෙන්නට තිබෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල දරුවන්ගේ වැඩ කටයුතු කෙරෙහි වැඩි කාලයක් ශ්‍රමයක් කැප කිරීමට සිදු වේවි. මුදල් වියදම් කිරීමේදී දෙවරක් සිතා බලා වියදම් කිරීම තුළින් නිෂ්ඵල වියදම් අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා. උසස් අධ්‍යාපනයේ නිරත අයට විදේශ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට අද දිනය ඉතාමත්ම සුබදායක දිනයක්. රැකියා කරන ස්ථානවලදී ඔබ බොහෝ පිරිසකගේ නායකයෙකු බවට පත්වීමට අද දවස තුල ඔබට හැකියාවන් පවා ඔවුන්ගෙන් උදව් උපකාර පවා ලැබේවි. උදරයේ පහළ අසනීප ගති මතුවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන් කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නය.
තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආදායම් මාර්ග තුල යම් වර්ධනයක් පෙන්눔 කරනවා. විවාහ ජීවිතය තුල අද දිනේදී ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා වගේම නිවාස කුලියට දීමේදී හා කුලියට ගැනීමේදී ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. ඉවසිලිවන්තව අද දිනය තුල කටයුතු කිරීම තුලින් හවුල් ව්‍යාපාර ආදියෙන් යම් යම් වාසි ළඟා කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. වැඩිමාල් සහෝදර සහෝදරයන්ගෙන් ඔබට අද දිනේදී උදව්පකාර බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජය වර්ණය වෙන්නේ ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. පුළුවන් කමක් තිබෙනවා නම් ඊශ්වර දෙවියන් වැඳා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ සහෝදර සහෝදරියන් සමග සුහදව අද දිනේ කටයුතු කිරීමට ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට තරමක් වෙහෙසකාරී දිනයක් බවට නම් පෙනෙන්නට තිබෙනවා වගේම පියාට තරමක් අපලකාරී බවක් අද දවස තුල පෙනෙන්නට තිබෙනවා. මිතුරන් සමග කටයුතු කිරීමේදී වෙනදාට වඩා බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න. ආදායම් තත්වයට නම් අද දවසේ තරම්ම සුබදායක වන්නේ නැහැ. හෘද රෝග අවදානමක් පෙන්눔 කරන බැවින් තෙල් සහිත ආහාර ගැනීමේදී තරමක් ඉවසිලිවන්තව කල්පනාකාරීව කටයුතු කරොත් ඉතාමත්ම සුබයි. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත් සුබයි වගේම ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය ධනය ලැබීමට සුබදායක දිනයක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තුළ සුළුසුළු බාධා පෙන්නුවත් උත්සාහවන්තව කටයුතු කිරීම තුළින් එම බාධා මගහැරගෙන ඉදිරියට යෑමේ හැකියාව ලැබෙනවා. වෙනත් අය සමග කටයුතු කිරීමේදී හිත් රිදවීම් ආදී සිදුවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. ශරීර සෞඛ්‍ය නම් ඊතරම්ම යහපත් නොවන බවක් පෙනෙන්නට තිබෙනවා වගේම පිත්තාශය සම්බන්ධ රෝග හට ගැනීමේ අවදානමකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබ පුළුවන් කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන ගමන් කල්පනාකාරීව කටයුතු කිරීම තුළින් බොහෝ දේවල් මගහරවාගෙන සුබාතට හරවා ගැනීමට හැකියාව තිබෙනවා. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල සමාජය තුල හා විවාහ ජීවිතය තුල කටයුතු කිරීමේදී ඔබ වෙනදාට වඩා ප්‍රවේශමින් හා ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයක්. දේපල ඉඩකඩම් වලින් ලාභ පෙන්눔 කරනවා වගේම අධ්‍යාපනික කටයුතු වල නිරත වන දූ දරුවන්ට ඉතාමත්ම සුබදායකයි. ඒ වගේම තමයි අවිවාහක අයට යහපත් මංගල යෝජනා ස්ථිර කර ගැනීමට හැකියාව තිබෙනවා වගේම විදේශ ශිෂ්‍යත්ව හා රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වන අයට සුබදායක ආරංචි ලැබෙන දිනයක්. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල රහස් සතුරු කරදර එල්ල වෙන්න පුළුවන්. වැය පාර්ශවයේ ඉහළ යන්න පුළුවන් වගේම වෙළඳ කටයුතු වලින් බාධක එල්ලවීමේ හැකියාවක් පවතිනවා. මවගේ අසනීප තත්වයන් වෙනුවෙන් ඔබට වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමට සිදු වෙනවා වගේම මානසික පීඩා ආදිය ගෙන දීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ආගමික කටයුතු වල යෙදීම ඉතාමත්ම සුබදායකයි. ධනහිස් ආබාධ ආදිය මතුවීමටත් ඉඩකඩක් තිබෙනවා. හවුල් ගිවිසුම් ආදී අත්සන් කිරීමේදී දෙවරක් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය අංක 6. පුළුවන් කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මානසික පීඩනය වැඩි කරන දිනයක්. පියා සතු දේපල ඉඩකඩම් ලැබීමත් පෙන්눔 කරනවා වගේම අද දිනය තුල ඔබට ආදායම් තත්ත්වය වැඩි කර ගැනීමට නම් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන්න සිදු වේවි. නඩු හබාදියට පැටලීමටත් ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම තමයි වෙනත් අය සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වීම වැදගත් වෙනවා. ආදර සම්බන්ධතාවට කරදර බාධා ඇති වෙනවා වගේම විදේශ රැකියාව බලාපොරොත්තු වන අයට ඉතාමත්ම සුබදායක බවක් පෙනෙන්නට තිබෙනවා. උදරාබාධ තිබෙන අයෙක් නම් තරමක් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන් කමක් තිබෙනවා නම් ගුරු දැඟුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබදායක දවසක් බවට පත් කරගන්න පුළුවන්. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3.